දැන් මේ මහරජ බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහත්මයා මට පණිවිඩයක් දුක් කළා සුපුර මාධ්‍ය වාර්තා කරලා තියෙන විදිහට මේ ඒ තවදුරටත් උදකලා එක් සිදුවීමක් නෙමෙයි කියලා. ඔබතුමාලත් ඒ ප්‍රකාශය අනුමත කරනවද නැත්නම් වෙනත් මතයක්? මම දැක්කේ නෑ ඒක මම දැක්කේ නෑ. දැකපු මම ප්‍රශ්නේ අහන්නේ එතුමා කියනවා කියන්නේ දැන් මේක උදකලා සිදුවීමක් නෙමෙයි කියලා. ඔබතුමා ඒ ප්‍රකාශය අනුමත කරනවද නැත්නම් වෙනත් මම අනුමත කරත් නොකරත් ඔයාට ඇති වැඩේ මොකද්ද? සිරසට ඇති වැඩේ මොකද්ද? නෑ සිරසට වෙන වැඩක් නැද්ද? එක එක්කිනාගේ ප්‍රකාශ අනුමත කරනවද නැද්ද කියලා මගෙන් අහන්න. මට වැඩ තියෙනවනේ. මාධ්‍යවේදියෙක් විදිහට ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔබතුමාලා. ඔව් ඉතින් ඒක එන්න ඇවිල්ලා ඔය විදිහට හැමදාම අහන්න. මාත් මේ විදිහට හැමදාම උත්තර දෙන්නම්. ඔබතුමාලා එන්න කියන නිසානේ අපි එන්නේ. ඔව් අපි එන්න කියනවා. මම මේ මෙහෙම කිව්වට හෙටත් එන්න කියනවා. ඒ කියන්නේ ඒ සාකච්ඡාව නිසා ප්‍රශ්නයක් එක ඔබතුමාට පුළුවන් ප්‍රශ්න උත්තර දෙන්න. ඔව් මම ඒක තමයි මේ දෙන්නේ. ඔබට ඕන උත්තරේ නෙවෙයි මම මට ඕන උත්තරේ දෙන්නේ. ඒක අහගෙන ඉන්න. මම දෙන්නේ මට ඕන උත්තරේ. ඔබ මේ දුරකථනයට එනවා අහන්න කියලා ප්‍රශ්නයක් ඔබ මගෙන් අහනවා. හරි හරි කමන්නේ. ඉතින් මම මොකටද මේ හැම එකටම උත්තර දෙන්නේ? නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එහෙම කිව්වද කියලා මම දැක්කේ නෑ. ඔබ කියනවා එහෙම කිව්වයි කියලා මම දැක්කේ නැති දෙයකට ඒක එහෙම පිළි අරන් උත්තර දෙන්න මම බැඳිලා නෑ. කියන විදිහට ඔබතුමාලගේ ආණ්ඩුවක් ඉදිරියේදී පත් වුණොත් ඔබතුමාලගේ ජනාධිපති කෙනෙක් පත් වුණොත් මේ පොලිස් පොලිස්තුමාට මේ ජනාධිපති සමාව දෙනවා. අනේ අම්මේ. ඕවා ගැන හිතන්න තියා අපි තව ගොඩක් දේවල් ගැන හිතමින් ඉන්නේ. ඕවා ගැන හිතන්නවත් අපි හිතලා නැහැ. එහෙම ජනාධිපති සමාවල් දෙන ඒවා දැන් එහෙම හිතන්න ඕනේ දේවල් නෙවෙයි. ජනාධිපති සමාවල් දෙන්න ඕනේ ජනාධිපති කෙනෙක් පත් වුණාට පස්සේ ජනාධිපති යන්නේ ඒ ජනාධිපති හිතන්න ඕනේ ඒවා. අපි ඕවා දැන් හිතලා වැඩක් නැහැ. ඔය සිරසට ඕවා හිතුණාට අපිට හිතෙන්නේ නැහැ. සිරසට තියෙන ප්‍රශ්න. පරිවිතහස් ශාමික ඒ දෙන්නට මේ විරුද්ධව යම් කිසි පියවරක් ගන්න මේගොල්ලෝ මේ පැමිණිල්ලක් කරන්න ඕනේ නේද? එහෙම කියලා නැහැ. ඒ දෙන්න ගැන පැමිණිලි ඕන තරම් තියෙනවා. පැමිණිලි දැන් සාමාන්‍ය නිලවතේ මේ සිද්ධියට මේ දෙන්න වගේ කියලා කෙලින්ම කියපු පැමිණිලි තියෙනවා. මම දැනුවත්ව තියෙනවා. ඒවා එහෙම නිසි පරිදි විභාගයට ලක් වෙන්නේ නැහැ. මොකද මේගොල්ලොන්ට තිබ්බ නඩුත් මේගොල්ලෝ වෙනත්. ඒ නඩුවලුත් මේගොල්ලෝ අයින් කරන්නේ ඔය මේ කවුද මේ ඔව් ඒ නඩුවලුත් මේගොල්ලෝ ඒ ගල් කිසි තියෙන්නේ මේ රතවහන නඩුවනේ. නමුත් මේ පාස්කු නඩුවලුත් මේගොල්ලොන්ගේ තිබ්බ චෝදනා අඩු කරලා මේ සංශෝධනය කරා. නීතිපති දෙපාර්තමේන්තුවේ මේ ආණ්ඩුව ආවට පස්සේ